හරි ගයිස් ඉතින් අද දෙවැනි වීඩියෝ එක බයිබිට් ප්ලේලිස්ට් එකේ ස්පොට් ට්‍රේඩින් ප්ලේලිස්ට් එකේ දෙවැනි වීඩියෝ එක. ඉතින් මම පළවෙනි වීඩියෝ එක විදිහට දැම්මේ මුලින්ම අපිට මේ වැඩේ කරන්න මුලින්ම account එකක් තියෙන්න ඕනේ. හරි account එකක් හදලා verify කරලා තියාගන්න. ඉතින් මම හිතනවා මේ group එකේ ඉන්න හැමෝම මේ වෙද්දි account එක හදලා verify කරගෙන ඇති කියලා. හරි ඉතින් හැමදේම කරන්න කලින් මුලින්ම account එක හදලා තියාගන්න ඕනේ. account එක හදලා verify කරලා ඔයගොල්ලෝ mobile එකෙන් නම් කරන්නේ app එක download කරගෙන app එක දාගන්න Play Store එකේ තියෙනවා App Store එකේ තියෙනවා. හරි. මම හිතනවා ඔයගොල්ලන්ට පැහැදිලි ඇති කියලා. ඉතින් මේ වැඩේ කරන්න guys දැන් ඔයගොල්ලෝ දන්නවනේ crypto කියන්නේ යම්කිසි මුදලක් අපි earn කරන්න නම් අපි ඒකට invest කරන්න ඕනේ. මොකද මම කතා කරන්නේ spot trading නේ. හරි. ඉතින් අපි අනිවාර්යෙන් coins buy කරන්න ඕනේ. හරි. ඉතින් crypto coins ඕන තරම් තියෙනවා මේ ලෝකේ. ඉතින් අපි හොඳ කොයින් තෝරගන්න ඕනේ හොඳ කොයින් බයි කරලා තියාගන්න ඕනේ. ඉතින් ඔය වගේ ලොකු ප්‍රොසෙස් එකක් තියෙනවා. ඉතින් ඕගොල්ලෝ කොයින් බයි කරන්න ඕගොල්ලෝ මුලින්ම මේකට මුදල් දාගන්න ඕනේ. දැන් ඔයාලට පේනවා ඉතින් මගේ මේ total asset කියලා 778ක් තියෙනවා. ඉතින් මේ මගේ තියෙන ප්‍රමාණය. ඒ වගේ ඕගොල්ලන්ගේ ඔතන බිඳුව ඇත්තේ ඔයා account එකක් හදාගත්ත ගමන් ඉතින් ඔයා මේකට මුලින්ම ක්‍රිප්ටෝ මේකට දාගන්න ඕනේ. ඒ කියන්නේ ඩිපොසිට් කරගන්න ඕනේ. ඉතින් ඔයාලට ඩොලර් 10 ඉඳන් කැමති ගාණක් දාගන්න පුළුවන්. මුලින් මං කියන්නේ පොඩි ගාණක් දාගන්න එක්ස්පීරියන්ස් එකත් එක්ක තමයි ඕක පොඩ පොඩ ලොකු කරගන්න ඕනේ. ඉතින් අපි බලමු කොහොමද මේකට ක්‍රිප්ටෝ දාගන්න කියලා. මේක දාගන්න පුළුවන් ක්‍රම දෙකක් මම ඕගොල්ලන්ට කියන්නම්. එකක් තමයි P2P කියන ඔප්ෂන් එක. ඒ කියන්නේ peer to peer ලංකාවේ sellers-ලා ඉන්න ඒගොල්ලන්ගෙන් ගන්න පුළුවන්. අනිත් විදිය තමයි මම ගොඩ කාලෙකින් ඉඳන් ගනුදෙනු කරන කෙනෙක් ඉන්නවා e-merchant කියලා. ඒගොල්ලෝ හරහා ගන්නත් පුළුවන්. P2P එක ගන්න එක ප්‍රශ්නයක් නැහැ. හැබැයි P2P එකේ සමහර වෙලාවලට එක එක ස්කෑම්ස් එහෙම සෙට් වෙන්න පුළුවන්. නොදැනුවත්ව කළොත් දෙවනි මෙතඩ් එක අර මම කියපු මෙතඩ් එකට ගන්නවා නම් කිසි සතපහකට බය වෙන්න දෙයක් නැහැ. එයා එක්ක මං අවුරුදු ගානක ඉඳන් වැඩ කරනවා. මම විතරක් නෙමෙයි ලංකාවේ ඔය ක්‍රිප්ටෝ ෆීල්ඩ් එකේ ඉන්න ලොකු ලොකු අයියලා ඔක්කොමලා එයාගෙන් තමයි ක්‍රිප්ටෝ මිලදී ගන්න විකුණන්නේ. හරි. ඉතින් පළවෙනි මෙතඩ් එක අපි බලමු. මම යනවා ඩිපොසිට් කියන එකට ගයිස්. ඔතන ඩිපොසිට් කියලා ඔයගොල්ලන්ගේ ඇප් එකේ නැත්තම් ඔයාලට පුළුවන් මෙතන ඇසෙට්ස් වලට ගිහිල්ලා ඇසෙට්ස් වලක් තියෙන ඩිපොසිට් කියලා ඔයා කැමති ආකාරයකට යන්න. කොහොමද ඩිපොසිට් කියන එක තමයි ක්ලික් කරන්න ඕනේ. ක්ලික් කරාට පස්සේ මෙන්න මේ විදිහට තියෙනවා ගයිස්. මෙතන අපි යන්න ඕනේ P2P trading කියන එකට. හරි. ඔයාලට පේනවා මෙතන P2P trading කියලා තියෙනවා. මෙන්න මේකට යන්න ඕනේ. මෙතන fiat currency එක USD කියලා දාන්න ඕනේ. හරි. sorry LKR දාන්න ඕනේ. හරි. ශ්‍රී ලංකන් රුපීස් වල ඉන්නේ. හරි. LKR දාලා මෙතන P2P trading කියන එක ක්ලික් කරන්න guys. ක්ලික් කරාට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා ads දාලා. හරි. ඉතින් මෙතන මේ ලංකාවේ කට්ටිය තමයි ad දාලා තියෙන්නේ. ඔයා ඉන්නෝනේ මෙතන buy කියන tab එකේ sell කියන එකේ ඔයාට විකුණන්න ඕන නම් sell කියන එකට යන්න ඕනේ. දැන් ඔයාට මිලදී ගන්න නම් ඕනේ ඔයා buy කියන එකට යන්න. buy කියන එකට ගියාට පස්සේ මෙතන තියෙනවා guys කට්ටිය ad දාලා ඔයාට පේනවා ඇති උඩම ඉන්න මල්ෂ මලින්ද කියලා කෙනෙක්. එයා කියනවා එයාගේ ඩොලර් එක 316යි. ආකාශ අක්ෂි කියන කෙනාගේ 317යි. හරි. ඊට පස්සේ මෙහෙම කට්ටිය ඉන්නවා guys. හරි. මෙතන කට්ටිය ඉන්නවා. ඔයා මුලින්ම හොඳ කෙනෙක් හොයාගන්න ඕනේ. ඉතින් අනිවාර්යෙන් verified කෙනකින් ගන්න. ඒ වගේම තමයි එයා කරලා තියෙන orders ගාන බලන්න. ඔයාලට පේන ඇති මෙතන ඉස්සරහින් තියෙනවා මෙයාගේ 61යි orders කරලා තියෙන්නේ. හරි 100% okay. හරි. ඒ කියන්නේ 100% rate එකක් තියෙනවා. දැන් මේ අක්ෂි කෙනෙක් කෙනාගේ ඉස්සරහින් තියෙනවා ඔයාලට පේන ඇති 190යි orders 97යි තියෙන්නේ. දැන් මේ ඊට යට ඉන්න කෙනාගේ 781යි. ඔයගේ ඔයා ගොඩක් orders කරපු හොඳ ratio එකක් තියෙන කෙනෙක් හොයාගන්න. ඒ වගේම තමයි බලන්න ඉස්සරහා verification mark එක තියෙනවද කියලා. මේ ඔයාලට පේන ඇති මේ අක්ෂි කියන එක්කෙනාගේ ඉස්සරහා තියෙන verification mark එක. මේ badge bronze කියන verification එක යාගේ තියෙන්නේ. හරි. ඉතින් ඔය වගේ මෙයාගේ තියෙනවා. හරි. ඔන්න ඔයගේ verified එක්කෙනකින් ගන්න try එකක් දෙන්න. ඒත් ඔගොල්ලෝ දාද්දි දැන් ඔයගොල්ලෝ මේ buy කරන්න ගියාම දැන් මම එකක් නිකන් කරලා පෙන්නන්නම්. දැන් මෙහෙම ක්ලික් කරනවා. හරි. අක්ෂි කෙනෙක් කියලා ක්ලික් කරාට පස්සේ ওই විදිහට එනවා. ඊට පස්සේ ඔයාලට කී එකද ගන්න ඕනේ. හරි. ඔයාලට 3000 ගණන් ගන්න ඕනේ. 3000 කියලා දානවා. හරි. එතකොට ඔයාලට ඩොලර් එන්නේ ඩොලර් 9යි. ඊට පස්සේ බැංක් ට්‍රාන්ස්ෆර් කියන එක තමයි තියෙන්න ඕනේ. ඊට පස්සේ මෙයා දාලා තියෙනවා යටින් විස්තර. හරි. ඒක දාලා තියෙනවා CDM deposit accept කරන්නේ නැහැ කියලා. ඒ කියන්නේ ATM එකෙන් deposit accept කරන්නේ නැහැ. ඒ වගේම third party payment accept කරන්නේ නැහැ. ඒ වගේ ඔයගොල්ලෝ අනිවාර්යෙන් මෙතන තියෙන එයා දීලා තියෙන terms ටික අනිවාර්යෙන්ම කියවන්න ඕනේ. කියවල ඒ කියන විදිහට පිළිපදින්න ඕනේ. ඔයාට තියෙන ඊට පස්සේ buy කරන්න. ඊට පස්සේ එයාගේ account details එනවා. ඒ ටික බලලා ඒකට pay කරන්න තියෙන. එතකොට මෙයා crypto ටික release කරනවා. හරි. ඉතින් ඕක තමයි පළවෙනි method එක මම කියන. හරි. ඉතින් මේක කරනකොට අවාසි ඒ කියන්නේ මේ P2P ගන්න එකේ ඔයගොල්ලෝ මොකක් හරි ඔයගොල්ලෝ ඇති මිස්ටේක් එකක් වුණොත් අනිවාර්යෙන් අවාසියක් තමයි වෙන්නේ.
මොකද ඒගොල්ලෝ ඒක රිලීස් කරන්නේ නැහැ. ඉතින් දෙවනි මෙතඩ් එක තමයි ඔයා යන්න Facebook එකට හරි නැත්නම් මම නම්බර් එක දාලා තියෙන ඩිස්ක්‍රිප්ෂන් එකේ හරි ගෲප් එකේ හරි තියෙනවා page එකක් e-merchant කියලා. හරි. සර්ච් කරන්න e-merchant. e-merchant UDI මේ මං සර්ච් කරන විදිහට සර්ච් කරන්න. මෙන්න මේක page එක. හරි. මේ page එකේ නම්බරේ තියෙන about වලට ගියාම එයාගේ නම්බරේ තියෙනවා. මෙතන මේ නම්බරේ තියෙනවා. මෙයාට මෙයාව කන්ටැක්ට් කරගන්න කන්ටැක්ට් කරලා ඕනනම් මගේ නම කිව්වත් ප්‍රශ්නයක් නැහැ. ශමෝත් කිව්වේ කියලා. නැත්තම් ඔයගලන්ට මේකේ රිවිව් බලන්න පුළුවන්. මෙතන රිවිව්ස් තියෙනවා 100% 461 රිවිව්ස් තියෙනවා. ඔයා නැත්තම් ඔය ක්‍රිප්ටෝ ගෲප් වල ඉන්නවා නම් නිකන් මේක ගැන දාලා අහලා බලන්න මේක හොඳද කියලා. හරි මමත් අවුරුදු ගානක ඉඳන් ගනුදෙනු කරනවා කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාට තියෙන්නේ එයාට කෝල් එකක් දීලා කන්ටැක්ට් කරගන්න. එයාගේ ඩොලර් 10 ඉඳන් උඩට ගන්න පුළුවන්. හරි. හැබැයි මිනිමම් ඩොලර් 10. හරි. ඒ කියන්නේ අඩුම මිනිමම් 10 මෙතන නම්බරේ තියෙන නම්බරේ අරගෙන කතා කරන්න. හරි. ඉතින් එයාගෙන් ඔයා බයි කරනවා නම් එයාට කතා කළාම එයාගේ account details ටික එවනවා. එතකොට ඔයාට transfer ගන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයාගෙන් අහයි එයා Bybit ID එක. Bybit UID එක. හරි. ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මෙහෙම Bybit එකට ගියා. මෙතන Bybit UID කියලා තියෙන්නේ මේ. හරි. මෙන්න මෙතන තියෙනවා Bybit UID කියලා මේ. ඔයාලට පේන ඇති දෙවෙනියට තියෙනවා nickname එකට යටින් UID කියලා. මේක මෙහෙම copy කරගන්න. හරි. copy කරලා ඔන්න ඔය ID එක යවන්න screenshot එකත් එක්ක. ඒ කියනවා pay කරපු screenshot එකත් එක්ක එයාට යවන්න. එතකොට එයා ඔය ID එකට ඔයාට ඩොලර් ටික එවනවා. හරි. ඉතින් හරිම ලේසි guys. හරි මහ ලොකු දෙයක් නෑ. ඔයා කොහොම හරි ඩොලර්ස් ටික දාගන්න ඕනේ. ඉතින් ඩොලර්ස් ටික දාගත්තට පස්සේ ඔයා යන්න assets කියන එකට assets කියන එකට ගියාට පස්සේ මෙතන account කියන එකට යන්න account කියන එකට ගියාට පස්සේ ඔයාට ওই දාන ඩොලර්ස් ටික සමහර විට funding කියන තැන තියෙන්න පුළුවන්. දැන් මගේ funding කියන තැන ඩොලර් 1.81යි තියෙන්නේ. unified trading කියන තැන 775ක් තියෙනවා. දැන් ඔය funding කියන එකට ආවොත් guys ඔයාට spot එකේ buy කරන්න බෑ. ඔයා funding එකෙන් අනිවාර්යෙන් unified trading කියන එකට transfer කරගන්න ඕනේ. හරි. ඒ කියන්නේ funding කියන එකේ තිබ්බාම අපිට ට්‍රේඩ් කරන්න බෑ. ඔයා ඒ ෆන්ඩින් කියන එකෙන් අනිවාර්යෙන් යුනිෆයිඩ් ට්‍රේඩින් කියන එකට දාගන්න ඕනේ. ඉතින් ඒක දාගන්න විදිය දැන් මගේ ඔයාට පේන්න මම දාලා තියෙන ඩොලර් 1.81ක්. හරි. මම දැන් ඕක ෆන්ඩින් කියන එකෙන් යුනිෆයිඩ් ට්‍රේඩින් වලට ට්‍රාන්ස්ෆර් කරලා පෙන්නන්නම්. ඉතින් ඔයා මෙතන මේ ට්‍රාන්ස්ෆර් කියලා තියෙනවා. ඔයාට පේන්න ඇති විත්ඩ්‍රෝ කියන එකට එහා පැත්තේ ට්‍රාන්ස්ෆර් කියලා තියෙනවා. ඔන්න ඕක ක්ලික් කරන්න. හරි. ක්ලික් කරාට පස්සේ ඔයා දාන්න from කියන තැනට ෆන්ඩින් කියන එක to කියන තැනට යුනිෆයිඩ් ට්‍රේඩින්. හරි. මේ ඩිෆෝල්ට් එන්නේත් ඔහොම තමයි. ඔයාගේ වෙනස් වෙලා තිබ්බොත් ඔයා ඒක හදාගන්න. ඊට පස්සේ ඔයාට තියෙන්නේ කොයින් එක සිලෙක්ට් කරන්න. දැන් ඔයා අර e-merchant ගෙන් හරි P2P හරි ගත්තාම ඔයාට සාමාන්‍යයෙන් එන්නේ USDT. හරි. ඉතින් ඔයාට තියෙන්නේ USDT කියන කොයින් එක සිලෙක්ට් කරන්න. සාමාන්‍ය ඩිෆෝල්ට් USDT සිලෙක්ට් වෙලා එනවා. එහෙම ඇවිල්ලා තිබ්බ නැත්නම් ඔයා මෙතන මෙහෙම ක්ලික් කරලා USDT කියලා සර්ච් කරන්න. හරි. සාමාන්‍ය USDT කියන එක තමයි මුලටම එන්නේ. ඊට පස්සේ ඔයාට තියෙන්නේ amount එක. හරි. දැන් මගේ තිබ්බේ ඩොලර් 1.70 ගානනේ. මම මේ සම්පූර්ණ ගානම ඔන්න max කියන එක ක්ලික් කරලා ඒ ටික ඔක්කොම ඔන්න යුනිෆයිඩ් ට්‍රේඩින් කියන එකට ට්‍රාන්ස්ෆර් කරනවා. හරි කන්ෆර්ම් දෙන්න තියෙනවා. හරි. දැන් ඔයාලට පේන ඇති මේ ෆන්ඩින් එකේ තිබ්බ 1.0 ගාන ගියා. අර 0.3ක් වගේ තියෙන එක සාමාන්‍යයෙන් තියෙනවා 0 ගාන. යුනිෆයිඩ් ට්‍රේඩින් කියන එකට ඔන්න ඇවිල්ලා තියෙනවා. හරි. ඉතින් ඒක ක්ලික් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ ඩොලර්ස් ටික තියෙනවද කියලා. හරි. ඔන්න මගේ ඩොලර් දෙකක් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ 1.0 ගානයි මම දැම්මේ 1.7ක් වගේ ආවේ. අර මගේ යුනිෆයිඩ් ට්‍රේඩින් එකේ ඩොලර් 0.3ක් වගේ තියෙන්න ඇති. ඒ හින්දා දැන් ඔන්න ඩොලර් දෙකක් වෙලා තියෙනවා. හරි. දැන් අපිට පුළුවන් මේ ඩොලර් දෙකෙන් මොනා හරි කොයින් එකක් buy කරන්න. හරි. මම ඒකත් අද වීඩියෝ එකේ පෙන්නන්නම්. අපි මුලින්ම buy කරන විදිහ ඒ ටික ඉගෙනගෙන යන්. ඊට පස්සේ මම වීඩියෝ එකක් කරන්නම් ලැප්ටොප් එකෙන් මේ මොබයිල් ස්ක්‍රීන් එකෙන් නැතුව කොහොමද කොයින් එකක් හරියට සිලෙක්ට් කරගන්න කියලා. මේ දවස්වල යන කොයින් එහෙම කතා කරමු අපි. ඒ වගේම තමයි ඔය නිකන් පොඩි සිග්නල් ස්පොට් ට්‍රේඩින් වලට අදාළ සිග්නල් එහෙම මම ඔය ඇනලයිස් කරොත් ඒවා ස්ක්‍රීන්ෂොට් එහෙම මම මේ ගෲප් එකට දාන්නම්. හරි. අර සිග්නල් channel එකක් නෙමෙයි හොඳට මතක තියාගන්න. සිග්නල් channel පස්සේ යන්න එපා. ඔයා ඇනලයිස් කරන්න ඉගෙන ගන්න වෙන කෙනෙක් මත යැපෙන්න ඕනේ නැහැ. හරි. හරි. දැන් ඔන්න අපි යුනිෆයිඩ් ට්‍රේඩින් එකට දාගෙන තියෙනවා. හරි. දැන් ඔන්න මම ආයි හෝම් එකට එනවා. හෝම් එකට ආවට පස්සේ guys ඔයාලට පේන ඇති මෙතන යට තියෙනවා ට්‍රේඩ් කියලා තියෙනවා. හරි. මාකට් කියලා තියෙනවා. හරි. earn කියලා තියෙනවා. හරි. ඉතින් අපි යන්න ඕනේ ට්‍රේඩ් එකට හරි මාකට් කියන හරි මේ දෙකෙන් කැමති එකට යන්න. ට්‍රේඩ් කියන එකට මං ගියාට පස්සේ මෙතන සිලෙක්ට් කරන්න තියෙනවා ස්පොට් ද ෆියුචර් ද ට්‍රෙඩ්ෆයි ද හරි ඔය වගේ තියෙනවා. මම නිය සරලව කියන ස්පොට් කියන්නේ මොකක්ද කියලා. ස්පොට් කියන්නේ අපි කොයින් අරගෙන බයි කරනවා ඊට පස්සේ කොයින් එක වැඩි වුණාම සෙල් කරනවා. හරි. ඔය වගේ දෙයක්. ෆියුචර් කියන්නේ අපි නිකන් ලන්සුවක් තියනවා වගේ සීන් එකක්. අපි කියනවා මේ කොයින් එක දිගටම ඩවුන් වෙයි කියලා අපි නිකන් ඔට්ටුවක් දානවා වගේ වැඩක්. හරි සරලව මම මේ කියන්නේ. ට්‍රෙඩ්ෆයි කියන්නේ ස්ටොක් මාකට් එකේ වගේ ස්ටොක් වල ට්‍රේඩ් කරන එක. හරි. ඉතින් දැනට ඔයා ෆියුචර් ට්‍රෙඩ්ෆයි දෙකම යූස් කරන්න එපා.
ඔයා දැන්ට මෙතන ස්පොට් කියන එකට යන්න. හරි. ස්පොට් කියන එකට ගියාට පස්සේ මගේ ඩිෆෝල්ට් සිලෙක්ට් වෙලා තියෙන MNT කියන coin එක. ඉතින් ඔයා මෙතන මෙහෙම ක්ලික් කරන්න MNT කියන එක උඩ. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙන coins. හරි. ඉතින් ගොඩාක් coins තියෙනවා guys. සෑහෙන coins තියෙනවා. දැන් ඔයා ගාව තියෙන USDT නේ. ඒ කියන්නේ ඔයා ගාව තියෙන්නේ රුපියල් නෙමෙයි. ඔයා ගාව තියෙන්නේ USDT. එතකොට ඔයා මෙතන ස්පොට් එකේ USDT කියන pair එක තමයි ක්ලික් කරලා තියෙන්න ඕනේ. දැන් ඔයා හිතන්න ඔයා ගාව USDT නැතුව USDC තියෙනවා කියලා. එතකොට ඔයා කරන්න ඕනේ USDC කියන එක ක්ලික් කරලා තියන්න. ඒ කියන්නේ මෙයා pair එක මත තමයි ඔයා ඒ කියන්නේ ඔයා USDT ටික දීලා තමයි ඔයා වෙන coin එකක් ගන්න. ඒ හින්දා ඔයා USDT කියන එක select කරලා තියන්න. හරි. ඊට පස්සේ දැන් ඔයාලට පේනවා උඩින්ම තියෙන Bitcoin, ඊට පස්සේ Ethereum, Aave, Solana ඔයගේ coins ටික තියෙනවා guys. හරි. හරි. දැන් අපි බලමු කොහොමද coin එකක් buy කරන්න කියලා. හරි දැන් මම දැන් ඔන්න ඇනලයිස් කරලා මං හිතා ගන්නවා ඔන්න MNT කියන coin එක හොඳයි කියලා. හරි මං ඒවා ඇනලයිස් කරන විදිහ ඉස්සරහට කියනවා. මම මේ සරලව ඔයගොල්ලන්ට බේසික් දේවල් ටික මුලින් කියාගෙන යන්න. ඒතකොට ලේසි අපිට වැඩේ කරගෙන යන්න. හරි. ඉතින් මම MNT coin කියන එක ඔන්න සිලෙක්ට් කරනවා. සිලෙක්ට් කරාට පස්සේ ඔන්න උඩ වැල්ලා තියෙන MNT කියලා. ඉතින් ඔයාලට පේනවා ඉතින් මෙතන buy and sell කියලා දෙකක් තියෙනවා. හරි ඉතින් අපි මුලින්ම දැන් buy කරන්න ඕනේ. ඒ හින්දා buy කියන එකට තමයි යන්නේ. buy කියන එකට ගියාට පස්සේ available කියලා යටින් පෙන්නනවා මං ගාව තියෙන USDT ප්‍රමාණය. ඉතින් මං ගාව දැන් $1.7ක් තියෙනවා. හරි. මට දැන් ඕනේ ඔන්න buy කරන්න. හරි. MNT ටික buy කරන්න. හරි මට ඕනේ ওই $1.7ම full amount එක දාලා MNT ගන්න. හරි. ඉතින් මම කරන්නේ මෙතන යටින් ඔයාලට පේන ඇති පොඩි බෝලයක් තියෙන මේ මං හොල්ලන්නේ. මෙන්න මේ බෝලේ මෙහෙම මෙහෙට අදිද්දි guys අපේ අර USDT ප්‍රමාණය තමයි කැල්ලෙන්නේ. හරි. දැන් මම මේ උඩටම 100%ක් කළොත් ඒ කියන්නේ මේ දකුණු පැත්තට උපරිම ඇද්දොත් අපිට sorry මගේ අතින් ක්ලික් වුණා. ආයි මම යන්න හිතෙන හරි. දකුණු පැත්තට උපරිම ඇද්දොත් අපේ $1.7ම මේ වෙනවා. ඔයාලට ඒක හරියටම බලා ගන්න පුළුවන් guys. මෙන්න මෙතන MNT කියන ක්ලික් කරලා ඔයාලට පුළුවන් USDT කියන ක්ලික් කරන්න. හරි. හරි ඔන්න දැන් එතකොට MNT කියන එක වෙනකොට USDT කියලා ආවා. මම දැන් මේක මෙහෙම ඇද්දොත් ඔන්න $1.7ම MNT buy කරන්න පුළුවන් අපිට. හරි. ඔයාට ඔන්න ඩොලර් 1ක වගේ නම් ඕනනම් මේක මෙහෙම අඩු කරලා දාන්න පුළුවන්. හරි. ඔයාට අවශ්‍ය ප්‍රමාණයට buy කරන්න පුළුවන්. ඉතින් ඔන්න මම දැන් 1.7ම buy කරනවා. මම කරන්නේ ඔන්න මෙහෙම ඔක්කොම ටික දාලා මම මෙතන buy කියන එක දෙනවා. හරි. buy කියන එක දුන්නාට පස්සේ මේ විදිහට එනවා. ඉතින් ඔයාට තියෙන්නේ buy කරන්න. හරි. ඉතින් ඔන්න ඕක තමයි සරලම විදිය coin එකක් buy කරන විදිය. ඉතින් මේකේ guys spot trading කරද්දී coin එකක් අපි එකපාරට market value එකෙන් buy කරන්නේ අපි මෙතන take profit වගේ limit orders තමයි දාන්නේ මම ඒව ගැන ඉස්සරහට කතා කරනවා අර එකපාර පළවෙනි වීඩියෝ එකෙන්ම ඔයගොල්ලන්ට ඔක්කොම දුන්නොත් එහෙනම් ඔයගොල්ලන්ට පැටලෙනවා හරි ඉතින් අපි ඊළඟ දවසේ බලමු ඒව කොහොමද කරන්න කියලා හරි දැන් කොහොම හරි ඔන්න මම MNT coin ටික buy කළා හරි ඉතින් ඔය විදිහම තමයි sell කරන්නෙත් ඉතින් ඔයා sell කියන එකට ගිහිල්ලා දැන් ඔයා හිතන්න දැන් MNT coin එකේ price එක දැන් 0.61යි හරි 0.61යි ඔයා හිතන්න දැන් ඔන්න MNT coin එක 0.80 විතර ගියා කියලා එතකොට ඔයාලා කරන්න තියෙන්නේ sell වලට ගියා මෙතනින් USDT වෙනකොට MNT කියලා දැම්මා හරි ඊට පස්සේ ඔයාගේ MNT coin කීයද MNT coin 100ද 200ද කීයද දැම්මා sell කළා හරි එච්චරයි හරිම සරලයි එතකොට ඔයාට ආයි MNT coin ටික විකිනිලා USDT කියන එක එනවා හරි ඕක තමයි සරලම විදිය අපි සරලවම coin එකක් අඩුම වෙලා තියෙදි buy කරනවා වැඩි වෙලා තියෙදි විකුණනවා සරලවම ඒක තමයි විදිය හරි ඉතින් මම හිතනවා ඔයගලන්ට ක්ලියර් ඇති කියලා ඔය ටික මේ වීඩියෝ එකෙන් ඔය ටික ප්‍රැක්ටිස් කරන්න. ඒ කියන්නේ ඔය ටික පොඩ්ඩක් බලලා ඔය ටික ඉගෙන ගන්න. ඕක තමයි සරලම විදිය. ඕනම දෙයක coin එක down වෙලා තියෙද්දි අපි ගන්නවා. value එක වැඩි වුණාම විකුණනවා. එතකොට profit එකක්. හරි. හරි සරලයිනේ. නිකන් උදාහරණයක් විදිහට මොකක් හරි කාර් එකක් අඩු කාර් ඒ කියන්නේ කාර් එකක මිල අඩු වෙලා තියෙද්දි ගන්නවා. කාර් එකේ මිල වැඩි වුණාම අපි විකුණනවා. එතකොට profit එකක් එනවා. ඉතින් ඕක තමයි සරලම විදිය. මම හිතනවා clear ඇති කියලා. ඉතින් මේ දෙවෙනි වීඩියෝ එක ඉතින් මේ account එකක් තාමත් Bybit account එකක් නැත්තම් අනිවාර්යෙන් Bybit account එකක් හදාගන්න මම description එකේ videos වල link හැමදේම දාලා තියෙනවා පළවෙනි වීඩියෝ එක බලන්න. ඉතින් මෙහෙම තමයි දැන් මෙහෙමනේ යන්නේ coin එකක market එක මෙහෙමනේ යන්නේ. ඔයාලා කරන්න තියෙන්නේ මේ හරියදී buy කරනවා. හරි මේ හරියදී buy කරනවා. මේ හරියදී sell කරනවා. හරි ඕක තමයි සරලම විදිය. හරි ඉතින් ඔයා හිතන්නේ දැන් මේක තව අඩු වෙනවා කියලා කියන්නේ ඔයා buy කළාට පස්සේ තව අඩු වෙනවා කියලා අඩු වෙන්න තව buy කරනවා. හරි අඩුවෙන් තව buy කරනවා. ඒක තමයි DC කරනවා කියන්නේ. ඉතින් ඕවා ගැන අපි කතා කරමු ඉස්සරහට. එහෙනම් මේ කියලා දුන්න විදියටම වැඩ ටික කරගන්න guys. හරි.